අද අපි මේ පැහැදිලි කිරීමෙන් කතා කරන්න යන්නේ බැලූ බැල්මට කිසිම විශේෂයක් නැති අපේ මිදුලේ පස්සෙත් මුහුදු ජලයේ තියෙන්න පුළුවන් සාමාන්‍ය ගලක් ගැනයි. හැබැයි මේක නිකන් ගලක් නෙවෙයි. හරියට පාවිච්චි කළොත් සම්පූර්ණ නගරයකටම එළිය දෙන්නත්, වැරදියට පාවිච්චි කළොත් ඒ මුළු නගරයම අලු කරලා දාන්නත් පුළුවන් තරමේ පුදුමාකාර බලයක් මේක ඇතුලේ හැංගිලා තියෙනවා. ඉතින් කොහොමද මේ වගේ සරල පාෂාණයකින් ඒ වගේ දැවැන්ත වැඩක් කරන්නේ? මේක ඇත්තටම මාරම කුතුහලයක් දැන්න ප්‍රහේලිකාවක් නේද? මේ ප්‍රහේලිකාව විසඳ ගන්න එක තමයි ලෝකයේ තියෙන සංකීර්ණම ක්‍රියාවලියක් තේරුම් ගන්න තියෙන පළවෙනි පියවර. අපි බලමු මේක පිටුපස තියෙන විද්‍යාව සහ මේ ක්‍රියාවලිය හරියටම වෙන්නේ කොහොමද කියලා. පළවෙනි පියවර පොළොව යට තියෙන පාෂාණය. අපේ කතාව පටන් ගන්නේ ස්වභාවික යුරේනියම් වලින්. යුරේනියම් වල එකිනෙකට වෙනස් බරින් යුක්ත ප්‍රභේද කිහිපයක් තියෙනවා. අපි මේවට සමස්ථානික කියලා කියනවා. මේකෙදි අපිට දකින්න ලැබෙන ඇත්තටම පුදුම හිතෙන කාරණේ තමයි මේ සමස්ථානික අතර තියෙන විශාල පරතරය. ස්වභාවික යුරේනියම් ගත්තොත් ඒකෙන් 99%කටත් වඩා තියෙන්නේ බරින් වැඩි ඒ වගේම ස්ථායී U238 කියන සමස්ථානිකය. හැබැයි ප්‍රශ්නේ කියන්නේ මේකෙන් අපිට බලශක්තිය නිපදවන්න බෑ. අපිට ඇත්තටම ඕනේ කරන්නේ 100%කටත් වඩා අඩුවෙන් තියෙන U225 කියන කොටස විතරයි. මේ මුළු ලෝකෙම මහන්සි වෙන්නේ අන්නර පොඩ්ඩක් විතරක් තියෙන ප්‍රයෝජනවත් U235 ටික වෙන් කරගන්න එක ගැනයි. දෙවැනි පියවර අර කියපු 101% පස්සේ හම්බාගෙන යන එක. මේක ඇත්තටම ලේසි වැඩක් නෙවෙයි. මේ භෞතික පරිවර්තනීය වෙන හැටි අපි ටිකක් වේගෙන් බලමු. පළවෙනියටම පොළවෙන් ගන්න ලෝපස් කඩලා හොඳට කුඩු කරගන්නවා. ඊට පස්සේ ඒක රසායනික ද්‍රව්‍යات එක්ක කවලම් කරලා යෙලෝ කේක් කියලා හඳුන්වන රළු කුඩු විශේෂයක් බවට පත් කරනවා. මේ යෙලෝ කේක් තවත් රසායනික ප්‍රතික්‍රියා දෙකකට ලක් කරාම යුරේනියම් හෙක්සෆ්ලූරයිඩ් කියන සුදු පාට ස්පටිකයක් හැදෙනවා. මේ ස්පටිකය ටිකක් රත් කළාම ඊළඟ ප්‍රධාන පියවරට අවශ්‍ය කරන වායුව බවට පරිවර්තනය වෙනවා. තුන්වැනි පියවර කේන්ද්‍රාපසාරණ යන්ත්‍ර. එහෙමත් නැත්නම් සෙන්ට්‍රිෆියුජ් පෙළපාලිය. හරියටම මැජික් එක වගේ යාන්ත්‍රික ක්‍රියාවලිය වෙන්නේ මෙන්න මෙතනදී. අපි කලින් හදාගත්ත වායුව යවන්නේ මේ විශේෂ යන්ත්‍රය ඇතුළටයි. මේ යන්ත්‍රය ඇතුළේ තියෙන සිලින්ඩර තප්පරයකට වාර 1000කට වඩා උලැඩි, ඒ කියන්නේ හිතා ගන්නත් බැරි තරම් වේගයකින් කැරකෙනවා. මේ අධික වේගය නිසා අර බරින් වැඩි U238 ටික සිලින්ඩරේ පිටත බිත්තිය පැත්තට විසි වෙලා යනවා. ඒ අතරේ අපිට ඕනේ කරන බරින් අඩු U235 ටික සිලින්ඩරේ හරි මැද ඉතුරු වෙනවා. අන්න ඒ කොටස තමයි අපි එකතු කරගන්නේ. හැබැයි මතක තියාගන්න එක යන්ත්‍රයකින් විතරක් මේ වැඩේ කරන්න අමාරුයි. ඒ නිසා මේ වගේ යන්ත්‍ර 100 ගණනක් එකට සම්බන්ධ කරන්න සිද්ධ වෙනවා. අපි මේකට කැස්කේඩ් එකක් කියලා කියනවා. මේ විදිහට යන්ත්‍ර 100 ගණනක් එක පෙළට සම්බන්ධ කරලා අර වායුව ඒ හරහා දිගින් දිගටම ගමන් කරවලා තමයි අපිට අවශ්‍ය කරන U325 වල සාන්ද්‍රණ මට්ටම අඛණ්ඩවම වැඩි කරගන්නේ. හතරවෙනි පියවර සාන්ද්‍රණ දර්ශකය. මේක තමයි මුළු ක්‍රියාවලියේම තීරණාත්මකම අවස්ථාව. මේක හරියට පීඩනය වැඩි වෙන දර්ශකයක් වගේ. අපි මේ සාන්ද්‍රණය 3.5ත් 5ත් අතර ගානකට ගෙනාවොත් ඒක න්‍යෂ්ටික ඉන්ධන විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ මුළු නගරයකටම විදුලිය දෙන්න එක ප්‍රමාණවත්. මේ සාන්ද්‍රණය 20%කට වඩා වැඩි කරොත් ඒක පරිේශන කටයුතු වලට ගන්න ඉහළ සාන්ද්‍රණයක් තියෙන යුරේනියම් බවට පත් වෙනවා. හැබැයි මේක 90%කට දක්වා වැඩි කළොත් එතනින් මෙහාට ඒකෙන් පුළුවන් න්‍යෂ්ටික බෝම්බයක් හදන්න. ඒ කියන්නේ අවි ආයුධ සඳහා සුදුසු මට්ටමට ඒකපත් වෙනවා. මෙතෙන්දී අපි තේරුම් ගන්න ඕනේ ටිකක් බිය ගන්වන කාරණයක් තියෙනවා. මේ ඉහළ ප්‍රතිශත වලට ළඟාවන කාල රේඛාව එකම වේගයකින්, ඒ කියන්නේ ඒකජව ගමන් කරන්නේ නැහැ. මේක ඇත්තටම හරිම රැවටිලිකාරයි වගේම එකපාරටම භයානක වේගයක් ගන්න ක්‍රියාවලියක්. මුල් ටිකේදී මේක හරිම අමාරුයි. ස්වභාවිකව තියෙන 0.7 ඉඳලා 60ක් දක්වා සාන්ද්‍රණය කරන එක තමයි අමාරුම කොටස. ඒකට අවුරුදු ගණනාමක කාලයක් සහ අර කියපු යන්ත්‍ර පැය දහස් ගණනක් එක දිගටම දෝවන්න ඕනේ. හැබැයි පුදුමේ කියන්නේ 60 ඉඳලා 90 දක්වා යන අන්තිම පියවරට යන්නේ සති කිහිපයක් විතරයි. ඇයි එහෙම වෙන්නේ? මොකද ඒ වෙද්දිත් අමාරුම හරිය කරලා ඉවරයි. ඉලක්කයට ගොඩක් කිට්ටු වෙලා ඉන්න නිසා අර අවසන් පිම්ම හිතා ගන්න බැරි තරම් වේගයකින් සිද්ධ වෙනවා. පස්වෙනි පියවර සම්පූර්ණයෙන්ම වෙනස් තීරණයක්. දැන් අපි ඉන්නේ එකම මූලද්‍රව්‍ය එකම ක්‍රියාවලියක් දිගේ ඇවිත් සම්පූර්ණයෙන්ම වෙනස් පැති දෙකකට බෙදෙන මංසන්ධියක. අපිට සාමකාමී බලශක්තිය ඕනේ නම් මේ සාන්ද්‍රණය කරපු යුරේනියම් කළු කුඩු බවට පත් කරලා සෙරමික් පැතිවලට මුද්‍රා තියලා ප්‍රතික්‍රියාකාරකයකට දාන්න පුළුවන්. ඒක හරිම ආරක්ෂිත පාලනය කරන්න පුළුවන් ප්‍රබල බලශක්ති ප්‍රභාවයක්. හැබැයි අපි මේ පියවර මග හැරලා 90ට වඩා මේක සාන්ද්‍රණය කළොත් ඒකෙන් හැදෙන්නේ ලෝහ හරයක්. ඒ කියන්නේ කෙලින්ම න්‍යෂ්ටික අවයවයකට ඕන කරන මූලික අමුද්‍රව්‍යයයි.
ඉතින් මේ හැම දෙයකින්ම අපිට පැහැදිලි වෙන ප්‍රධානම දේ මොකද්ද? අපි පාවිච්චි කරන්නේ එකම මූලද්‍රව්‍ය, අනුගමනය කරන්නේ එකම ක්‍රියාවලිය, වෙනස් වෙන්නේ අපි ගන්න තීරණ විතරයි. යුරේනියම් සාන්ද්‍රණය කිරීම කියන එක මුළු ලෝකෙම ඇස් දල්වාගෙන බලාගෙන ඉන්න ක්‍රියාවලියක් වෙලා තියෙන්නේ අන්න ඒ නිසයි. මේක ගැන දැඩි ගෝලීය නිරීක්ෂණයක් තියෙන එක කොච්චර වැදගත්ද කියලා දැන් පැහැදිලි ඇති. අවසාන වශයෙන් අපි හැමෝම කල්පනා කරලා බලන්න ඕනේ ප්‍රබල අදහසකින් මේ පැහැදිලි කිරීම නිමා කරන්න. බල ශක්තියයි අවියකුයි අතර තියෙන සීමාව කිසිම වෙලාවක ඝන තාප්පයක් නෙවෙයි. ඒක අපේ අවශ්‍යතාවය මත කරකවන්න පුරුවන් දර්ශකයක් විතරයි. මේ දර්ශකයේ වැඩ කරන හැටි තේරුම් ගන්න එක තමයි මේක ලෝකෙට මෙච්චර වැදගත් වෙන්නේ ඇයි කියලා තේරුම් ගන්න තියෙන ප්‍රධානම යතුර. මේ පොඩි පාෂාණී මුළු ලෝකෙකම ඉරණම තීරණය කරන්නේ කොහොමද කියලා දැන් හොඳ අවබෝධයක් ලැබෙන්න ඇති කියලා මං හිතනවා.